ආයිබෝන් සියලු දෙනාටම ඔයාලට මම අද MT5 වීඩියෝ එකක් ගෙනාවා. දැන් මම ට්‍රේඩ් එකක් දාලා ට්‍රේඩ් එක රන් වෙනවා. ට්‍රේඩ් දෙකක් එක ළඟින් දැම්මේ. ට්‍රේඩ් දෙකක් දාලා රන් වෙනවා. ට්‍රේඩ් දෙක හොඳ ප්‍රොෆිට් මට්ටමක යනවා. මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මම මේ ට්‍රේඩ් එක ගත්තේ, මොනවද ගන්න හේතු කියන දේ මම ඔයාලට පැහැදිලි කරන්නම් ඉදිරි වීඩියෝ එකේදී. එතකොට ඔයාලා මතක තියාගන්න MT5 කියන්නේ හොඳ ගේමක් ගන්න පුළුවන් මෙතඩ් එකක්. එතකොට MT5 ගොඩක් තියෙනවා බ්‍රෝකර්ස්ලා ඩිරෙව් වල තියෙනවා. එතකොට One Royal XM වගේ ගොඩක් ඒවා තියෙනවා. එතකොට ඕන එකකින් ඔයාලට පුළුවන් ගේමක් ගන්න. මොබයිල් එකෙන් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔයාලට ලැප්ටොප් PC අවශ්‍ය නැහැ. මම දැන් මේ මොබයිල් එකෙන් ඔයාලට පෙන්නන්නේ. එතකොට මොබයිල් එකෙන් වුණත් හොඳ ගේමක් ගන්න පුළුවන් MT5 වල. ඒ වගේම MT5 account එක ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් ඩොලර් 100ක් 150ක් ඒ වගේ මුදලක් තියෙන්න ඕනේ. මොකද ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් වගේ දේවල් මැනේජ් කරගන්න. ඒවා මැනේජ් කරගන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ කැපිටල් එක 150ක් 100ක්වත් අඩුම තියෙන්න ඕනේ. එතකොට තව දෙයක් මතක් කරන්න ඕනේ, මේ ඔයාලා හැමෝටම ට්‍රේඩින් කියන එක සෙට් වෙන්නේ නැහැ. ඒතකොට ඔයාලා බලන්න ඔයාලා ට්‍රේඩින් කියන එක සෙට් වෙනවද කියලා. මොකද මේ හැම account එකකම ඩෙමෝ account තියෙනවා. ඩෙමෝ account වල වැඩ කරලා බලන්න ඔයාලට සෙට් වෙනවද කියලා. සෙට් වෙනවා නම් විතරක් මේ ට්‍රේඩින් ආරම්භ කරන්න. මම ඔයාලට දෙන්නේ මම එක්ස්පීරියන්ස් එක ගත්ත මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වල වැඩ කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාලට ට්‍රේඩින් එඩියුකේෂන් එකක් විදිහට තමයි මේ හැම වීඩියෝ එකකින්ම මම ඔයාලට මේ channel එක හරහා දෙන්නේ. මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන් එකත් මතක තියාගන්න. මම ඔයාලට දෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක තමයි ෂෙයා කරන්නේ මේ වීඩියෝ වලින්. හරි. එහෙනම් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන අපි යමු කොහොමද මම මේ ට්‍රේඩ් දෙක අරන් තියන්නේ, මොනවද ගත්ත හේතු, මෙච්චර ප්‍රොෆිට් එක කොච්චර ප්‍රොෆිට් එක යනවද මේ ට්‍රේඩ් එක කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. යමු අපි මොබයිල් ස්ක්‍රීන් එකට MT5 platform එකේ. හරි. මොබයිල් MT5 app එකේ සිල්ලා USD මාකට් එකේ 5 minute chart එකේ තමයි දැන් මම ඉන්නේ. ඒතර ඔයාලට පේනවා මම ට්‍රේඩ් දෙකක් කරන් තියෙනවා. stop loss දාලා තියෙනවා, take profit. එතකොට ට්‍රේඩ් එක හොඳ ප්‍රොෆිට් එකක තියෙන්නේ ඔයාලට පේනවා. හරි, මම පෙන්නන්නම් ට්‍රේඩ් එක ගත්ත විදිහ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ bullish rectangle එකක්. bullish rectangle එක සාමාන්‍යයෙන් මම ගත්ත ට්‍රේඩ් එක මෙන්න මෙතනින් මම ගත්ත ට්‍රේඩ් එක. එතකොට සාමාන්‍ය ප්‍රොසීඩියර් එක නම් මේ වගේ bullish rectangle එකක් හැදුනට පස්සේ ට්‍රේඩ් එක ගන්න ඕන මෙන්න මෙතනින්. නමුත් එතන වෙනකන් ඉන්න කලින් මම ගත්තා මෙන්න මෙතනින් ට්‍රේඩ් එකක්. එතකොට මම සාමාන්‍යයෙන් තියරියට තියෙන ප්‍රොසීඩියර් එකෙන් පිටින් තමයි ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන්නේ. මොකද ඒක සාර්ථක. සාමාන්‍යයෙන් ගොඩක් අය ට්‍රේඩ් කරන විදිහට ට්‍රේඩ් කරොත් දැන් මෙතනින් අපි සාමාන්‍ය විදිහ තමයි මෙතනින් ට්‍රේඩ් එක ගන්න. ඒතර මෙතනින් තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් ගන්න. එතකොට එතනින් ට්‍රේඩ් වටන ප්‍රමාණය වැඩි. මං ගන්න ඊට වඩා හාත්පසින් වෙනස් විදිහට මෙතන ඔයාලට පේනවා සපෝට් ලෙවල් එකක් මේ bullish rectangle එකේ යට තියෙන්නේ. අන්න එතනදී අර green candle එකකින් තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. හරි, ඔයාලට පේනවා ට්‍රේඩ් එක 100% ප්‍රොෆිට් මට්ටමේ යනවා. ඔයාලට පේනවා මේ ඩොලර්ස් 89 90න් උඩ ට්‍රේඩ් දෙකම යනවා. එතකොට මම සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක අරන් විනාඩි 30ක්වත් ගිහින් නැහැ. තව විනාඩි 40ක්වත් ගිහින් නැහැ. එතකොට ඩොලර්ස් 90කට වඩා ආසන්නෙන් ට්‍රේඩ් දෙකම යනවා. එතකොට දෙකේම එකතුව දැනට 173ක වගේ ඩොලර්ස් ප්‍රමාණයක යනවා. මේ ට්‍රේඩ් දෙකේම ප්‍රොෆිට් එක account balance එක තිබ්බේ ඩොලර්ස් 200 ගණක්. තව දෙයක් තියෙනවා මෙන්න මෙතන මම මේකට CCI ඉන්ඩිකේටර්ස් එකක් දාගෙන තියෙනවා. CCI එකේ පීරියඩ් එක 15. CCI ඉන්ඩිකේටර්ස් එකේ -100 ලයින් එකට යටට ගිහිල්ලා සිග්නල් ලයින් එක නැවත ඒක කපාන උඩට එන්න තැනදී තමයි මම මෙතන සිග්නල් එක ගත්තා. ඊට පස්සේ මෙතන මෙන්න මේ කැන්ඩල් එක තමයි මම මේකට යූස් කරේ. මේ කැන්ඩල් එකේ මැදදී ඒ කැන්ඩල් එක 5 minute කැන්ඩල් එකක්. ඒ කැන්ඩල් එකේ විනාඩි 2ක් වගේ ගියාට පස්සේ එතනදී කැන්ඩල් එක ක්ලෝස් වෙන්න කලින් තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. හරි, එන්න එතනදී තමයි මම ට්‍රේඩ් එක ගත්තේ. එතන සපෝට් ලෙවල් එකක්. bullish rectangle එකේ යට කොටසේ තමයි මම උඩ ට්‍රේඩ් එක ගත්තේ. ඔයාලා එකක් දැක්කා. හරි, අනිවාර්යෙන් මේ මාකට් එක දැන් ගොඩක් දවස් ඉඳලා අප් එකට යන මාකට් එකක්. ඒතොර ඔයාලා සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනකොට අඩුම මිනිමම් 5 minute candle එකත් ඇනලයිස් කරන්න 1 minute candle ඇනලයිස් කරන්න යන්න එපා. ඒක සාර්ථක නෑ. 5 minute වලින් උඩ candlestick ඇනලයිස් කරන්න. ඒ වගේම ලොකු time frame වලට ගිහින් බලන්න මේ මාකට් එක මේ වෙලාවේ හොඳ movement එක up the down ද කියන එක. ඒක සාමාන්‍යයෙන් ඔයාලට 1 hour 4 hour chart වලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් මාකට් එකේ
මූවමන්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ 5 මිනිත් ගිහිල්ලා 5 මිනිත් එකේ ඇනලයිස් කරලා බලන්න. එතනදී ඒ ලෙවල්ස් සෙට් කරගෙන දැන් මෙතනදී මම මෙතන සපෝට් ලෙවල් එක එතන රෙක්ටැන්ගල් බුලිෂ් රෙක්ටැන්ගල් පැටර්න් එක තියෙනවා. ඒ ටික බැලුවා. එතකොට මේ මාකට් එක අප් මාකට් එකක් තියෙන්නේ. එතකොට මෙතනදී අප් එකට ගන්න එක ගොඩක් සාර්ථකයි. මම බුලිෂ් රෙක්ටැන්ගල් එකේ හරි එන්ට්‍රි ගන්න පොයින්ට් එකට කලින් යට තියෙන සපෝට් ලෙවල් එකේ තමයි එන්ට්‍රි එක ගත්තේ. ඔයාලට පේනවා දැන් ටේක් ප්‍රොෆිට් එක ටච් වෙන්න ආසන්නේ තියෙන්නේ. ඒතකොට මම ස්ටොප් ලොස් එක යටින් දාගෙන තියෙනවා. ස්ටොප් ලොස් එක මම ගොඩක් යටින් දාගත්තා. නමුත් ස්ටොප් ලොස් එක තව ටිකක් උඩින් දාගන්න තිබ්බා. නමුත් ඔයාලට පේනවා ට්‍රේඩ් එක ගත්ත තැනින් ලොකුවට පහළට ආවේ නැහැ මාකට් එක. මම සාමාන්‍යයෙන් ඉතින් දාගත්තා ස්ටොප් ලොස් එක. නමුත් ඔයාලට අවශ්‍ය නම් ඊට වඩා අඩුවෙන් දාගන්න පුළුවන්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැන්ඩල් එකේදී බොහෝ දුරට මේ ටේක් ප්‍රොෆිට් එක ටච් වෙන්න ඉඩ තියෙනවා. මේ කැන්ඩල් එක හොඳ ස්ට්‍රෝං කැන්ඩල් එකක් හැදුනේ බුලිෂ් කැන්ඩල් එකක්. මේ කැන්ඩල් එකේ ඉවර වෙන්න කලින් බොහෝ දුරට මේ ටේක් ප්‍රොෆිට් එක ටච් වෙයි. එතකොට අපිට සාමාන්‍යයෙන් ඩොලර් 95ක 96ක වගේ 98ක විතර වගේ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් එක ට්‍රේඩ් එක. එතකොට ට්‍රේඩ් දෙකේම සාමාන්‍යයෙන් 100 ගානක වගේ 190 ගානක 200ට කිට්ටු වෙන ගානක අපිට මේකෙදි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේ ට්‍රේඩ් දෙකෙන්ම. සාමාන්‍යයෙන් විනාඩි 40කවත් යන්නේ නැතුව මේ ඔයාලට ට්‍රේඩ් කරන්න හොඳ මාකට් දෙක තමයි සිල් එක සහ ගෝල්ඩ් එක. මේකෙදි මම ලොට් සයිස් එක 0.2 වලින් ට්‍රේඩ් කරන්නේ. සාමාන්‍යයෙන් පොඩි කැපිටල් එකක් තියෙනවා නම් 0.01 තමයි හොඳ. මම මේ ලොට් සයිස් එකෙන් ගත්තේ සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකක් ගන්න ඕන නිසා. නැත්තම් සාමාන්‍යයෙන් 0.01 තමයි හොඳ ලොට් සයිස් එක. හරි මං හිතනවා ඔයාලට මේ විදිහට ට්‍රේඩ් කරලා හොඳ ගේමක් ගහන්න පුළුවන්. මාකට් එක හරියට රීඩ් කරන්න මේ වගේ මේ chart pattern. දැන් මෙතනදී bullish rectangle pattern එක up trend market එකක්. එතකොට CCI එකෙන් ගන්න signal එක ඒ සියලුම කාරණා සලකලා බලලා තමයි ගත්තේ. දැන් ඔයාලට පේනවා ටච් වුණා. දැන් මගේ කැපිටල් එක 429යි. ඒතකොට 200 ගාණක් මගේ කැපිටල් එක තිබ්බේ. දැන් 429ට කැපිටල් එක හැදුණා. මම ඔයාලට පෙන්නනම් ට්‍රේඩ් එක ක්ලෝස් වුණ හිස්ටරිය. හරි ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න ට්‍රේඩ් දෙක ඩොලර්ස් 90 ගණන් වල දෙකක් තියෙනවා 98ක වගේ. එතකොට මට 197ක ෆයිනල් ප්‍රොෆිට් එකක් ඔයාලට පේනවා. බලා ගන්න පුළුවන් උඩම තියෙනවා ෆයිනල් ප්‍රොෆිට් එක ට්‍රේඩ් දෙකේම එකතුව 197යි ඩොලර්ස්. එතකොට මේ වගේ ගේමක් ගහන්න සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් ගියේ ඔයාලට පේනවා කැන්ඩල් 5ක්වත් ගියේ නැහැ. කැන්ඩල් කොහමරි කැන්ඩල් 5ක් 6ක් වගේ යන්න ඇති. එතකොට විනාඩි 40කට වඩා අඩු වෙලාවකින් මේ ඩොලර් 197 හෙව්වේ MT5 වලින්. හරියට කැන්ඩල්ස්ටික් ඇනලයිස් කරලා හොඳ සාමාන්‍ය ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් මැනේජ් කරගන්න පුළුවන් කැපිටල් එකක් දාගෙන වැඩේ කරන් ගියොත් ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. හරියට ඉගෙනගෙන යන්න. එතකොට රිස්ක් එකක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉදිරියටත් නිවැරදිව chart analyze කරන්න MT5 වීඩියෝ අවශ්‍ය නම් ඔයාලා මට අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට ඒ සම්බන්ධ වීඩියෝ ගේන්නම්. මම ඔයාලට මේ ට්‍රේඩ් කරන ගමන් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගත්තේ. මම ට්‍රේඩ් එකේ මේ ප්‍රොෆිට් කරපු විදිය ඔයාලට පෙන්වන්න. මේක සරලව මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඔයාලට මේක සම්බන්ධව වැඩිදුර ගැඹුරින් ඔයාලට ඕනනම් වීඩියෝ මේක ඇනලයිස් කරන විදිහ මේ වගේ මම ඔයාලට මේ සම්බන්ධ වීඩියෝ කීපයක්ම කරන්නම්. ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. අදහස අනුව තමයි මම වීඩියෝ එක කරනවද නැද්ද කියලා තීරණය කරන්න මේ සම්බන්ධව. ඒ නිසා ඔයාලගේ අදහස අනිවාර්යෙන් වීඩියෝ එකට කමෙන්ට් කරන්න. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙනම නැවතත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔයාලට ජය වේවා.